අයිබෝන් සේදට මම මේ ඔක දන්න පොට්ටකින් මම කොහොම හරි මෙතනට ආවා ෆස්ට් ටයිම් මම ආවේ ඉන්ට්‍රෝ පොඩෙන් තපොඩ ඉන්ට්‍රෝ හරියට ගන්න පොඩි ෆොටෝ එකක් ගන්න ඕනේ මේ ලෝගෝ එකට මොකද්ද තම්බ්නෙයිල් එකට දාන්න මෙහෙම ටිකක් හොඳයි වගේ ගම් ෆොටෝ එක මෙන්න එහෙම ගත්තා හරි බංගල ඉතින් මේ අද මම ගේන්නන්නේ ලෝකී සාසේ මම ගේන දිගම වීඩියෝ එක දැනට තියෙන හොඳම දිගම වීඩියෝ එක මම ගේන්න යන්නේ හරි බං ඉතින් කතා නැතුව අපි යන් ඉතින් ගේමට දැන් ඉතින් අපි ඉන්නේ බී ඔකේ දින කියන මට මතක නැහැ බී ආකාර බැලුවා දෙකෙන් එකක තමයි ඉන්නේ ඉතින් බී ආ කියලා කෙටි කතාවේ බැලුවොල්ම තමයි නේ අය මොකක් හරි කමන්නේ හරි බං ඉතින් අපි යන් ගහගෙන තව 40 දෙනෙක් ඉන්න 3 දෙනෙක් ඉන්නවා මම මෙහෙම මේකට තමයි ආවේ ෆස්ට් ටයිම් මං ආවේ අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අම්මා පොඩක් ආවා කියපන්කෝ ඌ දුවනවා බං ඌ දුවනවා ට කොහොම හරි ගහමු පේන්නත් නෑ බං ඕකා සේෆ් සෝන් එකක යන්නේ කොහොම හරි තියලා මරනවා උට තියෙන එක තියනවද නම් ඈ ගියාද මිෂින්නේ මිෂින් නම් වෙන්න බෑ ඉන්න පොරට ගියපන් මැගෙන්නේ බං මැගෙන්නේ තේ බං මැගෙන්නේ නේ බං මහා ශාපේ යන්නේ බං හරියට කියන්තම් බං ඉතබම් මගේ අලුත් රිමෝට් එක පෙන්නන්න අම්මඩ සූඩු කොහොමද හයිෆයි සිව් කොහොමද අද මේ ගේම් මේකට මම කිසිම එඩිට් පාක් ගේන්නේ එඩිට් කියන්නේ එකපාරටම වොයිස් කට් ගේනවා එහෙනම් මට එඩිට් කරන්න වෙනවා ඊට ගේන්න මම අර කොටස් කපලා නම් ගේන්නේ මට සහෝදරය පිටිපස්සේ මෙඩි දිනවා බං ප්‍රයිම් 3 යකෝ අම්මට මුලි යකෝ පිළි තියන්න එපා බලුම තේක එගිම තේක එහුණද දන්නෙත් නෑ මං කියන දේ මේ මෙලියම් අත්තකනේ කොහොමද මේක බැටල් රොයල් එක ගන්න දෙනවා මචං බැටල් රොයල් දුන්නේ නැත්තම් අද මම මේ වීඩියෝ එකේ මගේ කොණ්ඩේ මම කපා ගන්නවා බැටල් රොයල් එකක් දුන්නේ නැත්නම් මම අද කොණ්ඩේ කපා ගන්නවා අම්මා පශුව මේක මම ගත්තා බ්‍රීම් බොක්ස් එකෙන් මචං අර පිහාටු නම් ආවනේ අනිත් හැම ලෙබ්බම ගත්තා ඒක මම හිතන්නේ ආයේ එනකන් නැති වෙයි බං මේ කියන්නේ අර පිහාටෝ වගේ තමයි මේවා හැම මේ ඉමෝට් එකම රිටර්න් වෙන එක නැති වෙයි සුපිරියක් තමයි මේ ඉමෝට් දෙක ගන්න තව ඉමෝට් දෙක තුනක් එහෙමයි මම ඒ ඉමෝට් දෙක තමයි ආස කලින් ඉමෝට් දෙකකට තියෙන ඔන්න ඕක තමයි මචං උටක් තියෙන උට හරි බංගල ඌත් හරි ඉතින් මම ෆස්ට් ටයිම් ගත්තා මචං අර බිත්ති දැම්මම හෙල්ත් එකන එක අද තමයි ගත්තේ අම්මාට සී මෙන්න ගන්න එක මචං මේක තියනවා කියන්නේ ඉතින් අද ලෝක හොඳ අනිවාර්යෙන් මම බැටල් රොයල් එක දිනවා කොණ්ඩේ කපා ගන්න ඕනේ ඇත්තමයි යන්නේ කොණ්ඩේ කපා ගන්න ඕනේ නෑ කොණ්ඩේ කපන්නෙත් නෑ මම කොණ්ඩේ කපා ගන්න ඕනේ කොණ්ඩේ කපනවා බැක දුනොත් කොණ්ඩේ කපන්න ඕනේ නෑ බොකුනම් බලපන් මාඩා හුළු මං ආසම ගන්න එකක් සුපි මං ආසම ගන්න එක කිව්වොත් මම බැටල් රොයල් එකට ආවොත් එහෙම මේ ගන්න එක තිබ්බොත් ඉතින් ආයේ අම්මා ඒ එනිමි සකබුන් සලබලාස් වෙන ෂුවර් මචං ෂුවර් ෂොට් මචං හරි ඌත් හරි මේ වාහන තරයි යම මට මේකක් තියෙනවා බං සුපර් මෙඩි නේ ඒවට කියන්නේ සුපර් මෙඩි කියලා මම හිතනවා ඒවට කියන ඒවා මම දන්නවා මම කිසිම එඩිට් එකක් දාන්න කිසිම සවුන්ඩ් එකක් නැහැ හින්දා ගණන් ගන්න එපා ඔරිජිනල් සවුන්ඩ් එක තමයි තින්නේ ඊළඟට ගේම් එකේ මම පොඩි හින්ට් එකක් ගෙන මම රෙකෝඩ් කරලා තියෙන්නේ ඒක ගේන්න කියන්නේ මට ගේන්න බෑ
මේ දීපවාලි ඉවෙන්ට් එක අදින් ඉවරයිනේ කොහොමත් ඉතින් ඒ හින්දා ගේන්න බෑ ඒ ඉවෙන්ට් එක ඒ ලබ්බ තමයි ඊ අඟුඩ හෙල්ත් ගියේ නැද්ද බං වාහනේ බැස්සගා මැරියම් මොක මැරෙන්න ඕනේ මැවුන් නැත්තම් ලෝක මලා එල සගිබං එල ඉතින් සබ්ස්ක්‍රයිබ් බටන් එක අනිවාර්යෙන්ම ඔබලා දාන්න අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන 50 තමයි මේ අවුරුදු ටාගට් එක ඒ අවුරුදු ටාගට් එක තමයි ඉතින් ඔය දින මං අනිත් රිමෝට් එක අනේ බං යාළුවෙක් කරේම එකට කමක් නැහැ හැමෝටම පුළුවන් නම් ෂෙයා කරලා දාන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන් කියන්න ඕනේ රොක්ස් මලියා ලෙවල් 53 account එක මගේ යාළුවෙක් ඌ අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න මේ link එක පිටපස්ස දාන්න ඌ සුපිරි වැඩෙක් මම වගේ නෙවෙයි මම වගේ බොටෙක් නෙවෙයි වැඩෙක් ඌ අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න මාව සබ්ස්ක්‍රයිබ් කළේ නැතත් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න වෙන එක නෙවෙයි මම කියන්නේ වේ අයි සුපිරි ඉතින් ඌ හොඳ කන්ටෙන්ට් ගෙනා මම වගේ තමයි ඉතින් ඕන ගේම් එකක් ගේනවා FIFA විතර නෙවෙයි මම ඊළම ගේම් එක මම කිව්වද ඒකට ගින්නේ දැන්ට ප්ලේ ස්ටෝර් ඉතිහාසයේ තියෙන සුපිරිම ස්පයිඩර්මෑන් ගේම් එක අනිවාර්යෙන් ඒක මම ට්‍රේලර් එකක් ඊට කලින් දාන්න බලන්න රසද වෙන්නේ මේ කැඩ ගන්න ඕනේ බෑ ඔයගොල්ලෝ හිතන්නේ මගේ ලෙවල් කීයද කියලා පොඩ්ඩක් ඉදපන් තා චුට් එකේ මැච් එක ගුණා පස්සේ උඹලට පෙන්නන්න මගේ ලෙවල් කීයද කියලා එක තැන් වල කුචු වගේ නිකන් හුලක් නැහෙන සද්දයක් ඇති ඩ කට පියාගෙන මේ ටික ගහමු මේක අර මියුසික් එකේ තිබ්බම අමාරු වේ අර මේ ඕකේ කපේ නෑ නේ බා මේක ගහලා මම ලෝන් වූ ෆ්‍රූ ගන්න හිතනවා මේ මම ගුණාමගේ දෙවෙනි බූයේ පාස් එකක් ගත්තා ටිකක් කල් ගිහිල්ලා මම ගන්න ටික අපරාධි කලින් බූයේ පාස් එක මම ගත්තා දෙවෙනි බූයේ පාස් එක කලින් යූතරි කලින් බූයේ පාස් එක මම ගත්තේ මේ කලින් බූයේ පාස් එක ගත්තේ ඔක්කොම ටික ඉවර කරලා ඒ වුණාට මට පියාඹන ලබන්න හම්බුන්නේ නැහැ මේක මම VIP දෙකක් දාපින්න ඩයමන්ඩ් ගොඩක් තියෙන ගොබ්බය වගේ ගත්තා ගහ ගන්න බැගුණොත් තමයි ඉතින් ඒ වර කවන්නේ නේ අපි ෂැලෙන්නේ අපි බලමු මේක වතුරේ දාලා රිමෝට් එක ගති නෑ නේ අයියෝ මම හිතුව වතුර උඩත් ඇයි කියලා අම්මී අපෝ මම නගුටි ඉවෙන්ට් එක කාලේ තමයි මට ඩයමන්ඩ් තියෙන තිබුණා කොහොමද මම අර මිනාටෝ හරි ගන්න තිබ්බා බං සීසන් 1 එකේ ඉඳන් නෙමෙයි මම ගිහුවේ නගුටි ඉවෙන්ට් මේ තියෙන අනිත් රිමෝට් එක සුපිරියගේ එකක් මම හිතන්නේ නෑ මේ රිටර්න් වෙයි කියලා බලත් ඔය මේ වගේ රිටර්න් වෙන්නේ කියලා ගන්න තු ඉන්න එපා වලට ඔබ ලබලා තමයි ඒක සුපිරි අර ගනින් ඉමෝට් ටික හරි ගොඩක් වටිනවා ගනින් ඉමෝට් මගේ දෙවෙනි ඉමෝට් මගේ ෆස්ට් ගනින් ඉමෝට් අත්දැකීම මට කොස්ටියුම් එකක් ගන්න බැවුනා මම ඩයමන්ඩ් නැති හින්දා දෙන්නම් තියෙනවා වෙනවා තාම ඕන තරම් දෙන්නම් ගන්න පුළුවන් සුපිරි ඉතින් අම්මට උඩු මෙහෙන් බෙර ගාද්දි මෙහෙන් එනවා අර තා විශ්වාස කරලා ඉවර නෙමෙයි ඉසි ගේම් එකක් ගහන්න පුළුවන් අද හරි මම මේ මැප් එක දාන් ආවේ මේ මෙතනට මේකක් තියෙනවද කියලා මේක අර ඉන්න පොඩක් තියමු හරි one shot යකෝ රිස්ටෝට් නෙවෙයි මොකක් හරි මැගෙච්ච විදිහේ මේ මොකද්ද බං මේ මොකද්ද දන්නේත් නෑ බං පොඩ්ඩක් බලමුද මම ජීවිතේට කරන්නේ මේකයි මොකද කොට බයි කරලා බලමුද සුපර් රිවයිවල් ඒ සුපර් රිවයිවල් තියෙනව නේ බං මම මේ මෙතනට ෂොප් එකට ජීවිතයක් කියන්නේ මම එන්නේ නෑ සාමාන්‍යයෙන් මම මේ අද නිකන් ආව ආතල් එකට වගේ වෙන හේතුවක් මත ආවේ මට ඒක නෑ ඒව නෑ මොකද බං මේ ග්ලෝබල් 3ක් එකකට තියෙන එක මම දන්නේ නෑ සීනේ මොකද දන්නෙත් නෑ බං ඒ බෝධි ආතල් එක දන්නවනේ ඉතින් කොල්ලගේ වැඩ අකබුන් තල බලාස් අපි යන් මේකෙත් ඇති ලබ්බන්නේ මම හිතනවා මේ සවුන්ඩ් එක සුපිරිම නැති කියලා
තව විනාඩි 9ක් තියෙනවා මචං. නේ තමා වෙන්න දැන් විනාඩි 10යි මචං. මං කියන්නේ මේ දැන්ට ලෝක ඉතිහාසයේ මම ගන්න එක වීඩියෝ එක මං වැඩිම විනාඩි 10 වගේ තියෙනවා. සමා වෙන්න උණු කාලේ මම විනාශ කළා නම් ඔයා මේ චුට්ට හරි බලන්න අපි කොල්ලෝනේ ඉන්නේ බා. අනිවාර්යෙන් කියන්න ඕනේ මගේ WhatsApp group එකට නම් සෙට් වෙන කියලා කමෙන්ට් එකකට මම හිතන්නේ මම හදලා තියෙන්නේ channel එකක් හරි මොකක් හරි එකක්. ඒකේ මම පහල description එකේ දාන්න කමෙන්ට් එකේ දාන්න අඩු අනිවාර්යෙන් box මඩිය subscribe කරන්න. ඌ මම description එකේ දාන්නම් ඒ group එකට set වෙලා free diamond එක ලබා ගන්න පුළුවන්. ඒක අවුරුද්දට ඒ වගේ පහක් තියෙනවා. ඒක challenges දිනයට ඒවා සෙට් වෙනවා මචං. සද්ද බද්දේ ගෙදර ගණන් ගන්න එපා. අනිවාර්යෙන් මේක මම කමෙන්ට් බොක්ස් එකේ දාන්නම් මචං. මම කියනවා කිසිම. හරි. උත්තරේ. මේ ගන්න එක තිබුණා 15 දෙනයි බා මම මගලා තියෙන්නේ. මේ ගන්න තිබ්බා අනිවාර්යයෙන්ම 20ක්වත් මගනවා මචං. මේ ගන්න එක ඒ තමයි ලෙජන්ඩ් ගන්න එක මට අනුව. මට අනුව එක ලෙජන්ඩ් ගන්න එක. මොකද මම අලුත් ඉන්නේ ගන්න ගත්ත උඹලා කොහොමද කියද දන්නේ. ඊ මොකද්ද බම් මේ සිරාවට? මේ අතල කොට ආඩෝ මේ ටෙලිපෝට් එන එක අබ්බා. ඌ නේ නේද වීඩියෝ වල එහෙම තියෙන්නේ. ඇත්ත. මොකෙක්වත් නැද්ද වරේ යකෝ. බලපන් ඉතින් මං ගුණා වගේ මගේ මේකත් යූස් කරා. හරි බං. පරාදේ බං මේ මෙච්චර ළඟින් තිබේ මම වගේ ගුණෙක් අයියෝ බලපන් බං ඉතින් මේකට හරි. කවුද බං දීපු එක වරෙන් යකෝ මූණ මොකද බං තෝ මොකෙද්ද තෝ අම්මඩ මේ ඔන්න හරි තෝරන මගලම තමයි පිටිද දෙවන්නේ. හරිනේ ඉතින් මං කිව්වා වගේ මගලා මචං දැම්ම බූයා මචං හරිනේ බූයා මචං ආයේ බූයා මම කිව්වනේ මම කොණ්ඩේ කපා ගන්න නෑ ඊට මම කොණ්ඩේ කපා ගත්තෙත් නෑ. හරිනේ මම කිව්වා වගේ මගේ WhatsApp group එකට සෙට් වෙන යාළුවෝ සිරුම යාට එච්චරම මම ඉල්ලන්නේ මගේ WhatsApp group එකට සෙට් වුණා හොඳටම ඇති. මොකද ඔයාලට free diamond ගන්න පුළුවන්. මාත්ලි වගේ උපරිම monthly වගේ ගන්න පුළුවන් සමහර අවස්ථාවකට අවුරුද්දට එක සැරේ හැබැයි monthly එක නම් සෙට් වෙන්නේ කොහමරි weekly light වගේ වුණ සාමාන්‍යයෙන් ගොඩක් හම්බෙන අවුරුද්දට 5 සැරයක් තියෙනවා මචං මේක. 5 සැරේ වැඩි වෙන්න පුළුවන් 5 සැරේට අඩු වෙන්න පුළුවන්. අනවන සෙට් වෙන්න මම වත්කම් මැනකම් ප්‍රකාශනයේ දැම්ම ඉදිරිපත් කරන්නද මගේ වත්කම් මැනකම් ප්‍රකාශනයේ ඉල්ල ගන්න දොකරොන්ට මේ තියෙනවා මේ බණ්ඩල් තුන මම අලුත් මම දන්න කිව්වනේ ඔයාලට. ඔන්න ඔහම තියෙනවා මචං. ආයේ මේවා ඔන්න ඔහම තියෙනවා මචං ඈ. ප්‍රයිම් 3 මචං. හරිද? මම මේ කිසු කිරි හිතනවද දන්නේ නැහැ. කොහොමද මම ප්‍රයිම් 3ට ආවේ? ඒව මචං එහෙම ක්ලාස් එකෙන් දෙනවනේ මචං කන්න සල්ලි. ඕවා එකතු කරලා තමයි මචං මම මේවා ගන්නේ මචං. හරිද? ඒවා එකතු කරලා මම මේවා සමහර ගහුණක් දන්නෙත් නැහැ. ක්ලාස් වලින් කන්න දෙන සල්ලි එකතු කරලා තමයි මම යාළුවෝට ටොප් අප් කරගන්නේ. මම එහෙම උඹලා වගේ හොරකම් උඹලා හොරකම් කරන්නේ නැහැ. මම දන්නවා. අනික් අය වගේ මම හොරකම් කරන්නේ නැහැ මචං. මේ බලපන් නගුට ඉවෙන්ට් එක මට මිස් වෙච්ච එකම ඉවෙන්ට් එක. මිස් වෙච්ච එකමලු. මිස් වෙච්ච ඉවෙන්ට් එකක්. මම ආසම. මම නගුට ගැන ටොප් ෆෑන් කෙනෙක්. මේ නගුට සිපුණා. නගුට අයියේ සුපි මම නගුට සීසන් 2 එකෙන් ආවේ බං හරියටම. සීසන් 2 පටන් නෑ ස්ක්විඩ් ගේම් එකෙන් ආවේ. ඊට පස්සේ සීසන් 2 එක ඉවර කළා. ඒකෙම ගත්තේ ඉමෝට් දෙකක් ගත්තා. අර බයික් එකක් ගත්තා. බයික් ස්කිල් එක කොහමද තියෙනවා බීයා ගහන හැමෝටම. ඕබන් එකට කඩුවක් එකක් ආවා. ඕබන් මගේ අතේ නෑ දැන්. ලීඩ් බෝඩ් එක ඇති. දීපාවලි ඉවෙන්ට් එක මම මෙච්චර දිගට ගැහුවේ මේ දීපාවලි ඉවෙන්ට් එකෙන් ඩිපෙන්ඩන්ට් එක හෙටින් අදින් ඉවරයි. මේක දාන්න ටික කල් යයි. මොකද ඉතින් මේක ටික දිග වීඩියෝ ගන්න. අදින් ඉවරයි මචං. ඇයි මම එහෙම? මං අහන්නේ ඇයි දීපාවලි ඉවෙන්ට් එක මෙච්චර ඉක්මනට ඉවර වුනේ? එහෙම ඉවර වෙන්න බෑ මචං. හරි බං ඉතින් ඉතින් මම හිතන්නේ ඔයගොල්ලන්ට මේක තෝනේ කියලා දැන් ගොඩක් කලකම බැලුවනේ මගේ ගේම් ප්ලේ වීඩියෝ.
එකේ මේ වීඩියෝ එක එහෙනම් ඉතින් මම මේ ගේම් ප්ලේ වීඩියෝ එක මෙතන ඉවර කරන් හැමෝටම good bye